හලෙලූයා. ගීතාවලිය 91. මහෝත්තමයාණන්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ ස්වර පරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසය කරන්නේය. උන්වහන්සේ මාගේ රක්ෂස්ථානයේය. මාගේ බලකොටුවය. මා විසින් විශ්වාස කරන මාගේ එලෝහීම් යයි යාහුවා ගැන කියන්නෙමි. මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද මා මුදා හරිනසේක. උන්වහන්සේ ස්වකීය පියාපතින් මා වසනසේක. මා උන්වහන්සේගේ පියාපත්යට ආරක්ෂා වන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය, මහා පලිහක්ය. රාත්‍රියේ බීතියටවත්, දවාලේ විදින ඊගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉර මුදුන් වෙලේ පාලු කරන විනාශයටවත් මම බය නොවන්නෙමි. මගේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දස දහසක්ද වැටෙන්නෝය. එහෙත් එය මට ලන් නොවන්නේය. මගේ ඇස් වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකින්නවා පමණක්ය. මක්නිසාද යාහුවා ඔබ මාගේ රක්ෂස්ථානයේය. මම මහෝත්තමයාණන් මගේ වාසස්ථානය කරගත්තේය. මට කිසි නපුරක් නොපැමිණෙන්නේය. මගේ කූඩාරමට වසංගතයක් ලන් නොවන්නේය. මක්නිසාද මගේ සියලු මාර්ගවලදී මා ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට මා ගැන අනදෙනසේක. ඔවුහු මගේ පය ගලක නොඅදින පිණිස ඔවුන්ගේ අත්පිට මා උසුලා ගන්නෝය. මම සිංහයාත් පොළඟාත් පාගන්නේය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නේය. මා ඔබ කෙරෙහි ඇලුම් වූ බැවින් ඔබ මා මුදා හරිනසේක. ඔබගේ නාමයේ දැන සිටින බැවින් ඔබ මා උසස් කරනසේක. මම ඔබට යාඥා කරන්නෙමි. ඔබද මට උත්තර දෙනසේක. දුකේදී ඔබ මා සමග සිටිනසේක. මා මුදා ගෞරවයට පමුණුවනසේක. දීර්ඝායුෂයෙන් ඔබ මා සෑහීමට පමුණුවා ඔබගේ ගැලවීම මට දක්වනසේක. හලෙලූයා.